හොඳයි මේ උතුරු මැද පළාතේ මේ 2026 පළමු වාර විභාගයේ භෞතික විද්‍යාව කෙටි ප්‍රශ්න පත්‍රය තියෙන්නේ. අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ ඒකකමාන වලින් විකිරණශීලී සාම්පලයක T කාලයකදී සාම්පලයේ සක්‍රියතාවය A ලැබෙනවලු A නෝට් වාරයක් E ඍණ ලැම්ඩා T වලින් මගෙන් ලබා දේ A නෝට් කියන්නේ ආරම්භක සක්‍රියතාවයලු. අපි දන්නේ මූලික ඒකක 7යි මාන 5යි තියෙන්නේ නේ. ඒතකොට මේ සක්‍රියතාවය කියන එකට මාන නැහැ. එතකොට එහෙනම් A සමානයි A නෝට් වාරයක් E වල ඍණ ලැම්ඩා T කියලා තමයි තියෙන්නේ. ඒතකොට මේ පැත්තට මාන නැත්තම් මේ සම්පූර්ණ පදයටත් මාන නැති වෙන්න ඕනේ. එතකොට මේ පදේ ආය අපිට ලියාගත්ත හැකි තව විදිහකට. මෙහෙම මේ දැන් මේ ඍණ බලයක් නේ තියෙන. ඍණ බලයන් යටින් ලියත හැකිනේ. A නෝට් වාරයක් E ලැම්ඩා T කියලා දාත හැකියි. එතකොට ඒ මේ පැත්තට මාන නැත්තම් මේ පැත්තට සම්පූර්ණ පදයට මාන නැති වෙන්න ඕනේ. ඒට ඉතින් මේකට මාන නැත්තම් ඒකමනේ මේකක් තියෙන්නේ. ආරම්භක සක්‍රියතාවය එහෙනම් මේකටත් මාන නැහැ. එහෙනම් මේ යට ඊටත් මාන නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙනම් මේ අපි දන්නවා කාලයට T වලට මාන තියෙනවා. එහෙනම් මේ E වලට මාන නැති වෙන මෙතනම ප්‍රශ්න විසඳෙන්න ඕනේ. මෙතනින්ම මාන නැති වෙන්න ඕනේ. එහෙනම් T ලැම්ඩා කියන එක අපි ලියාගත්තොත් එහෙම T වල මානය කාලයට අපි කැපිටල් T දාන්නේ. එතකොට කැපිටල් T අහෝසි වෙලා යන්න නම් ලැම්ඩා සමාන වෙන්න ඕනේ. එහෙනම් T ඍණ 1ට T ඍණ 1ට. එතකොට තමයි T ඍණ 1ට T සුළු වෙලා ගිහිල්ලා ලැම්ඩා වලට E වලට මාන නැති වෙන්නේ. එහෙනම් ලැම්ඩා සමානයි T ඍණ 1 විය යුතුයි. ලැම්ඩා සමානයි T ඍණ 1 විය යුතුයි. දෙවැනි ප්‍රශ්නෙට එනවා. පහත එක් මිනුම් උපකරණ වල පරිමාණ සලකන්නලු. A කියලා දීලා තියෙනවා. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 1 කොටස්. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 1 කොටස්. වර්නියර් කොටස් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 1 කොටස් 9ක්. වර්නියර් කොටස් 10කට බෙදලා තියෙනවා. මේක මේ දීර්ඝ කළපු වර්නියර් එකක් නෙමෙයි. ඒ හින්දා අපිට සාමාන්‍ය විදිහටම සූත්‍රයක් දාගන්න පුළුවන්. කොහොමද කුඩා මිනුමෙන් එතකොට ප්‍රධාන පරිමාණයේ මිනුම් එකකින් අඩු කරනවා අපි ප්‍රධාන පරිමාණය සමග සම්පාත වන වර්නියර් පරිමාණ සමග සම්පාත වන ප්‍රධාන මිනුම් ගන්න බෙදීම වර්නියර් මිනුම් ගන්න. එතකොට එන්නේ 1 ඍණ 9 බෙදීම 10යි කියන්නේ 0.9යි. 1.9ක් ගියාම එන 0.1 මිලිමීටර්. හරි. එතකොට එහෙනම් A වලට එන්නේ 1 මිලිමීටර්. 1 මිලිමීටර්. B එක තියෙන්නේ බලන්න අන්තරාලය 1 මිලිමීටර් වූ වෘත්තාකාර පරිමාණ කොටස් 50ක් වූ මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය. ඒ කියන්නේ ඒකෙදි කරලා තියෙන ප්‍රධාන පරිමාණයේ අර අපි දන්න මේකක් නෙමෙයි මයික්‍රෝමීටර් එකක් නෙමෙයි මේක තියෙන්නේ. අපි දන්න එකේ නම් තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ භාගය කොටසක් 50කට බෙදලානේ. ප්‍රධාන පරිමාණයේ භාගය කොටසක් මෙන්න මේ කොටසක්නේ 50ට බෙදලා තියෙන්නේ. දැන් මේකේ ප්‍රධාන පරිමාණයම කොටසක් 50කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 1 මිලිමීටර්ම බෙදලා තියෙන්නේ තව 50කට කොටස්. එතකොට එන කුඩා මිනුම වෙන්න ඕනේ කොහමද? පණහෙන් එකක් 51ක් එන්න ඕනේ. 51යි කියන්නේ 0.2යි කුඩා මිනුම වෙන 0.02යි මිලිමීටර්. එහෙනම් B එක එන්නේ 0.02 මිලිමීටර්. බලන්න ඊළඟ එකේ හරි ඒක ලේසියෙන්ම දීලා තිනවා. ප්‍රධාන පරිමාණය අන්තරාලයේ මිලිමීටර් එකක මිලිමීටර් එකක් බෙදලා තිනවලු වට පරිමාණය 100කට. එහෙනම් ඊතර 100න් එකයි. මේවා ඉතින් හරිම පහසු දේවල් 100න් එකයි. එතකොට 100න් එකයි කියන්නේ එතකොට එන්නේ 0.01 මිලිමීටර්.
ඒ ඇවිල්ලා C එක. D එකේ ඉන්නේ බලන්න ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 1ක් මිලිමීටර 1 කොටස් 19ක් වර්නියර් 20ක් එක්ක. එතකොට එනගන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකින් අඩු කරනවා ප්‍රධාන පරිමාණය වර්නියර් සමග සම්පාද වෙන ප්‍රධාන පරිමාණ කොටස් ගණන බෙදීම ඒ හා සම්පාත වෙන වර්නියර් පරිමාණයේ කොටස් ගණන. මෙහෙමනේ ගන්න වෙන්නේ. රයිට්. එතකොට එන්නේ කොහොමද? 19 බෙදීම 20යි. එකරින්න 19 බෙදීම 20යි. විස්ස ඍණ 19 බෙදීම 20යි. 20ෙන් එකක් ගියාම 20ෙන් 19ක් ගියාම එකයිනේ. එතකොට එන්නේ 1 බෙදීම 20නේ. එහෙනම් 0.10ට නෑ 0.120 ඒවා 5යිනේ. රයිට්. එතකොට එහෙනම් එන්නේ D පරිමාණය එන්නේ 0.05 මිලිමීටර. හරි. දැන් මේකේ අහන්නේ එක් මිනුම් උපකරණ වලට අදාළව කුඩාම මිනුම් ආරෝහණ පිළිවෙල. අඩු එකේ ඉඳලා වැඩි එකට අහන්න. ආරෝහණ පිළිවෙල අඩුම එක. කුඩාම මිනුම අඩුම එක තියෙන්නේ පළවෙනි එකට 0.1 මිලිමීටර නේ එන්නේ. අඩුම එක එන්නේ මේකනේ. C. අඩුම එක C. එතකොට වැඩිම එක එන්නේ A. ඊට අතර තියෙනවා මීට වඩා චුට්ටක් වැඩි B. ඊට වඩා වැඩි C. එහෙනම් C නෙමෙයි D නේ. එතකොට එන්න ඕනේ C B D A ආකාරයට. C B D A ආකාරයට උත්තරේ 5 තියෙනවා. C B D A උත්තරේ 5. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. රූපයේ පරිදි විශාල කුහර සිලින්ඩරයක් එහි O කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා. මෙන්න මෙහෙම කුහර සිලින්ඩරයක් තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. කුහර සිලින්ඩරයක් තියෙන්නේ. ඒ කුහර සිලින්ඩරේ මම මිනිසෙක් වඳින්නේ නැහැ. මම නිකන් පෙට්ටියක් වගේ අඳින්නම්කෝ. මෙන්න මේ වගේ මොකක් හරි වස්තුවක් තියනවලු බිත්තියට ඔහම ඒක හේත් වෙලා තියෙන්නේ. බිත්තියට ඇලිලා වගේ තියෙන්නේ. ඇත්තටම ඇලිලා නෙමෙයි මේක ඇලිලා වගේ තියෙන්නේ මේක කැරගෙන හින්දා. මම හිතන්න මේ පැත්තට හරි කැරගෙනවා කියලා. මේක කැරගෙන හින්දා. පවති නිශ්චලව පවති මිනිසා මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයේ දිශාව. අන්න පොඩක් හරියට හිතුවේ නැත්නම් මේකට උත්තරයක් ගන්න බැරි වෙනවා. සංප්‍රයුක්තයක් දැන් බලන්න මිනිහා විතරක් සැලකුවොත් මිනිහා මෙතන මේ පද්ධතිය ඇතුළට රිංගලා මිනිහා දිහා මම බැලුවොත් මිනිහා නිශ්චලයි. එතකොට මට පේන්නේ. එතකොට බලන්න නිශ්චලයි කියන්නේ අනිවාර්යෙන් එහෙට කොහෙටවත් චලනය වෙන්නේ නැහැ. එහෙනම් මෙයා මත හැම දිශාවකටම තියෙන බලවල එකතුව බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉහළට තියෙන බලයක් තියෙනවනේ මේ විත්තියේදී ඝර්ෂණ බලය. ඒක පහළට තියෙන බරට සමානයි. එකක් අංක 1. අනිත් එක තමයි මේ පැත්තට තියෙන කේන්ද්‍ර අපසාරී බලයට මේ පැත්තට තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R සමානයි. එහෙම වුණොත් තමයි මෙයා නිශ්චල ඉන්නේ ඇතුළේ ඉඳලා බැලුවොත්. දැන් මේක මම බලන්න වෙන්නේ මේකට එහෙනම් මොකක් කළාද? බලන්න එහෙම බිඳුවක් උත්තරයක් නැහැ නේ. මට බලන්න වෙන්නේ එළියේ ඉඳලා. එළියේ ඉඳලා බැලුවොත් අපි දන්නවා වස්තුවක් මත බලයක් ඇති වුණොත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඒක කොහෙට හරි චලනය වෙන්න බෑ. හරිද? දැන් මෙහෙම එළියේ ඉඳලා බලනකොට මම මේ පැත්තෙන් එළියේ ඉඳලා බැලුවොත් මම මේකට උඩින් බැලුවොත් එහෙම මට අනිවාර්යෙන් පේනවා මොකද බලන්න මෙයා මෙහෙම කැරකෙනකොට මට මෙයා පේන්නේ සරල අනුවර්තී චලිතයක් යනවා මේ මෙහෙම යන්නේ. එතකොට මෙයා මොකද වෙන්නේ උඩින් බැලුවොත් මෙන්න මෙහෙම යනවා වගේ තමයි පේන්නේ. එහෙනම් මෙයා මත අනිවාර්යෙන් බලයක් ක්‍රියා කරන්න ඕනේ එළියේ ඉඳලා බැලුවොත්. එතකොට දැන් මෙතන මේ පීඨුමේ ඉඳලා ඊළඟට මෙයා යන්න තියෙන්නේ කොහෙටද? මේ මැද දිශාවටනේ කේන්ද්‍ර දිශාවටනේ එන්නේ. මේ කේන්ද්‍ර දිශාවට මෙයා එනවා වගේ මට පේනවනේ. එනවා වගේ පේන්නේ ඇයි? ඒ පැත්තට කේන්ද්‍ර දිශාවට බලයක් ක්‍රියා කරන හින්දා. එහෙනම් මෙයා මේ පැත්තට යනවා වගේ අඩතර මට පේන්න නම් එහෙනම් මේ පැත්තට බලයක් ක්‍රියා කර යුතුමයි. එහෙනම් R දිශාවට තමයි මේක බලය ක්‍රියා වෙන්න ඕනේ.
නැත්තම් මේක කොහෙටවත් නැතුව එළිය ඉඳලා බැලුවොත් මට පේන්න ඕන ওই විදිහටම තියෙනවා. හැබැයි එළිය ඉඳලා බැලුවොත් මට පේනවා මේක මැද දිහාවට යනවා වගේ. මෙහෙම ගියා මෙතෙන්ට. ඊට පස්සේ තව ටිකක් මෙහෙට ගියා. ආයෙ හැරුණා ආයෙ ආවා. ඔහොම තමයි මට පේන්නේ. උඩින් බැලුවොත් මට පේන්නේ. උඩින් බැලුවොත් මට පේන්නේ මේක මෙන්න මෙහෙම වටේ කරගෙනවා. පැත්තෙන් බැලුවොත් මට පේන්නේ මේක ඔන්නව දෙපැත්තට යනවා. ඒතකොට මේ අයිනේ කෙරවල ඉඳලා ඊළඟට ස්ටෙප් එක තියෙන්නේ මේක මෙහාට යන්නනේ. එහෙනම් මෙහාට යනවා වගේ පේන්න සම්ප්‍රයුක්තයක් මේ පැත්තට තියෙන්න ඕනේ. ඒ තමයි ඉතින් සරලම පැහැදිලි කිරීම. එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලයක් තියෙනවනම් තියෙන්නේ කොහෙටද? ආර් දිශාවට. ආර් දිශාවට කියන්නේ උත්තරයේ 3. තවත් දීලා තියෙනවා රවට්ටන්න ප්‍රශ්නයක්. ඒකත් ඊටාම ලේසි ප්‍රශ්නයක්. 4 වෙනි එක. බලන්න සරල සම දිග තන්තු දෙකක් මගින් O ලක්ෂයේ සම්බන්ධ කර O ලක්ෂයෙන් සම්බන්ධ කර එම තන්තු දෙකට 2m සහ m ස්කන්ධ දෙකක් කැඳා පිළිවෙලින් 10ට හා 5ට කෝණ වලින් ආනත කරලා එකම මොහොතේ අන්න හොඳට ඔලුවට ගන්න ඕනේ මේක. එකම මොහොතේ තමයි උදාහරින්නේ. එම ස්කන්ධ දෙක ගැටෙන ලක්ෂය මොකක්ද කියලා අහනවා. ඕක නිකන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම නිකන් ළමෙක් තියරි නොදන්නවා. එතකොට තියරි දන්නේ නැති ළමෙක් හිතුවොත් එහෙම මේකට එක එක උත්තර එන්න පුළුවන්. එහෙම තියෙන්නේ. මේ පැත්තට අංශක 5ක කෝණයක් ආනත කරලා තියෙනවා. මේ පැත්තට අංශක 10ක් ආනත කරලා තියෙනවා. මේක 10ට වැඩි මන් එක. පේන්න හින්දා ලිව්වේ. මේක 10ක් ආනත කරපු එකේ ස්කන්ධය 2යි m ලු. මේකේ ස්කන්ධය m ලු. මේ ඔක්කොම සමානයි. මේකේ දිගත් එළුත් සමානයි. ස්කන්ධ වෙනස්. ඒතර මොකද්ද මේකේ මොකද්ද වෙන්නේ මේක? අතෑරපු ගාම මොකද වෙන්නේ? මෙයා මෙන්න මෙහෙම යනවන්නේ චලිත. ඔහොම සරලනුවට ඒ කියන්නේ මේක දෝලණය වෙන්න ගන්නවනේ. නේද? එතකොට මේ තියෙන අවලම්බ බට්ටෙක්. අවලම්බ බට්ටාගේ දෝලන කාලාවර්තයට අදාළ සමීකරණය මොකද්ද? t සමානයි 2 වර්ගමූල l බෙදීම g නේද? t සමානයි 2 මූල l බෙදීම g. දැන් බලන්න මේක මෙහෙම අතෑරපු ගාම මෙයා මොකද යන්නේ? මෙයා දෝලණයට පටන් ගන්නවා. බැලුවොත් සරලනුවර්ති චලිතයක් හදෙනවා. දෝලණයට පටන් ගන්නවා. එතකොට ඒ දෝලණය වෙන්න ගත වෙන කාලය දැන් මේ තියෙන ආන්ත පිහිටුමක්නේ මෙතන මැද ඉඳලා කෙරවලකට ඇවිල්ලානේ තියෙන්නේ. මේක අතෑරපු ගාම මොකද වෙන්නේ? මෙයා එනවා මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. ඕක පහු කරගෙන මෙතෙන්ට යනවා. ආයෙ හැරෙනවා. හැරිලා ආයෙ මෙතෙන්ට එනවා මැද පිහිටුමට. ආයෙ යනවා කෙරවලට. මේක හරියට සම්මිතිකව ඇඳලා නැහැ. එහෙනම් මම මේ තියෙන්නේ සම්පූර්ණ මෙහෙම ගත්තොත් සම්පූර්ණ දෝලන චලිතයක් ගත්තොත් කෙරවලෙන් ගත්තොත් මැද පිහිටුම ඊළඟ පැත්තේ කෙරවල ආයෙ මැද පිහිටුම ආයෙ කෙරවල. ඒ කියන්නේ මේ සම්පූර්ණ චලිතයේ මේ 4න් එකයි මේ 4න් එකයි 4න් එකයි 4න් එකයි. ඒ කියන්නේ 4න් එකේව 4ක් කියන්නේ සම්පූර්ණ චලිතයක්. ඒ කියන්නේ මේ කාලක් නේද? වටයක් කරගෙනවා නම් මේ තියෙන්නේ වට කාලයකට අදාළ කොටසක් තමයි මේ තියෙන්නේ. බලන්න මෙයා මෙහෙම අතාරිනකොට මෙයා එන්නේ ආන්ත පිහිටුම ඉඳලා මැදට. මෙයා අතෑරියත් එයා එන්නේ එයාගේ ආන්ත පිහිටුම ඉඳලා මැදට. තේරුණාද? එතකොට දෝලන කාලාවර්තයේ t නම්. එතකොට මේ t රඳා පවතිනවද බලන්නකො මේ m මත. නෑ. t රඳා පවතින්නේ සාධක දෙකක් මත විතරමයි. එකක් l මත අනිත් එක ගුරුත්ව ත්වරණය මත. එතකොට අපි මේක කරන්නේ පෘථිවියේ විතර නම් මේ ගුරුත්ව ත්වරණය කියන්නේ සාධක වෙනස් වෙන්නේ නෑනේ. ඊළඟට l කියන්නේ එකම දිග ඒව ගන්නවනේ l වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් t කාලාවර්තය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙයා ආන්ත පිහිටුමේ ඉඳලා බලන්න කෝණය මත රඳා පවතින්නේත් නැහැ. සුළු කෝණ නම් කෝණ මත රඳා පවතින්නේ නැහැ. කෝණේ මහා වෙනකොට ඕනේ පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් මේ තියෙන සුළු කෝණ දෙකක්. උදේට සුළු කෝණ වලින් මේක අතාරිනකොට මොකද වෙන්නේ? බලන්න මේ දෙන්න අතාරිදී දෙන්නම එකම වෙලාවෙ තමයි මෙතෙන්ට එන්නේ. එහෙම එන්නේ නැත්නම් අපේ සමීකරණ වැරදෙන්න ඕනේ. නේ? එතකොට එහෙනම් t රඳා පවතින්න ඕනේ නම් m මත. එහෙම එකක් තියෙනවද? t m මත රඳා පවතින්නේ නැහැ. රයිට්. එහෙනම් ඔකට ගන්න තියෙන ඉතින් සරල උත්තරේ මොකද්ද? මේක තියරි කොටසක් තියෙන්නේ. එන්න තියෙන්නේ දෙන්නම මේ මැද පිහිටුමේ තමයි හම්බෙන්නේ එකම වෙලාවෙදී. එතකොට Q උත්තරේ 2 එන්නේ. වන්න තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා. සමපාද මේක බෝල්ඩ් කරලාම දීලා තියෙනවා සමපාද වීදුරු ප්‍රිස්මයක් කියලා. නැත්තම් මේ ගාන හදාගන්න බෑ. සමපාද වීදුරු ප්‍රිස්මයක් තියෙනවා. සමපාද වීදුරු ප්‍රිස්මයක් නැති මේ හැම කෝණයක්ම 60යි නේද?
එහෙනම් මේක 60යි. මට ඕනේ උඩ ප්‍රිස්ම කෝණය විතරයි. 60යි. එක් මොහොතකින් පතනය වන I මේ පැත්තෙන් ආවා. ඔහොම වැදුනා. මෙහෙම ගියා. එහෙම ගියා. මම මේ අවම අප ගන්න අවස්ථාව ගන්න යන්නේ. මෙහෙමනේ සාමාන්‍ය යන්නේ ප්‍රිස්ම එක. ඕක මේක ආනත කරනකොට සමහරට මේක වැදිලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කරලා මේ ආපහු වෙන්න පුළුවන්. මේ කෝණය වැඩි කරනකොට කෝණය අඩු කරනකොට ඔය වගේ තමයි තියෙන්නේ. තවත් අඩු කරනකොට මෙහෙන් යන්න පුළුවන්. මේක මේ වර්තනය නොවි තියෙන අවස්ථාවක් එන්න පුළුවන්. රයිට්. එතකොට එහෙනම් මේ වගේ අවම අප ගන්න අවස්ථාවකට අපි සලකමුකෝ. එතකොට මෙතන මේකක් දීලා තියෙනවා ප්‍රස්ථාරයක්. ඒකට අනුව අවම අපගමන කෝණය හොයාගන්නත් පුළුවන්. මේ 45 තමයි. කියන්නේ මේක සමානයි මේක වෙනවනේ අවම අපගමන අවස්ථාවේදී. ඔය i එක සමානයි i දෙක වෙනවනේ. එතකොට i එක සමානයි i දෙක වෙන අවස්ථාවක් දිනන 45 තමයි දෙන්නේ. එහෙනම් 45 දලු වෙන්නේ. මේකත් කීයද එන 45 දී. එතකොට මේකට මතක තියෙන්න ඕනේ අවම අපගමන අවස්ථාවේදී මොකද්ද මේ වර්තනාංකය හොයන සූත්‍රය. ඒක මතක නම් මේ ගාන එකෙන්ම හදත හැකියි. මම ප්‍රශ්නේ ආයෙ පාරක් කියවන්න. සමපාද වීදුරු ප්‍රිස්මයක එක් මුහුණතක් මත පතන කෝණය i එක සමග අනෙත් මුහුණතේ නිර්ගත කෝණය i2 විචලනය වන ප්‍රස්ථාර කොටසේ රූපයේ දැක්වේ. ප්‍රිස්මයේ සදා ඇති වීදුරු වල වර්තනාංකය තමයි අහන්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරයෙන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? මේ අවම අපගමන i හොයාගන්න. i හොයාගන්න විතරයි මේකෙන් දීලා තියෙන්නේ. එහෙනම් මම දැන් i හොයාගත්ත දැනටම. මම මේ 45 දී 45 කැපිලා යන්නේ. ඒ හින්දා i හොයාගත්තා. මෙන්න මේ ප්‍රිස්ම කෝණයේ a සමානයි r1 ධන r2. එතකොට a ධන d සමානයි i1 ධන i2. නමුත් අවම අපගමන අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ දෙක සමාන වෙනවනේ. මේ දෙක සමාන වෙද්දී අර දෙක සමාන වෙනවා. i2 සමානයි r2 සමානයි. මේකේ තව දීලා තියෙන ඒවා ටික අපි දාගමු. a දීලා තියෙනවා a සමානයි 60යි. i සමානයි i සමානයි දීලා තියෙනවා 45යි. මේ a දීලා තියෙන හින්දා මට r හොයාගත්ත හැකි. එහෙනම් r සමාන වෙන්නේ කීයද බලන්න. මේ දෙක සමානයිනේ. එහෙනම් a සමානයි r සමාන හින්දා r ධන r කියන්නේ 2r නේ. a සමානයි 2r. ඒ කියන්නේ 60යි සමානයි 2r. r සමානයි නම් 60 බෙදීම 2යි කියන්නේ එහෙනම් සමානයි 30යි. ඔන්න එහෙනම් හොයාගත්ත එකක් මොකද්ද? r හොයාගත්තා. r සමානයි 30යි කියලා. මම මේක මකනවා. ඊට පස්සේ i 45යි නේ. එතකොට a ධන d සමානයි මේ i1 ධන i2 නේ. ඒතර අවම අපගමන අවස්ථාවේදී i1 i2 සමානයිනේ. එතකොට එහෙනම් i1යි i2යි කියන්නේ එතකොට එහෙනම් 45 දෙකක් 90යි නේ. a ධන d සමානයි එහෙනම් 2යි i. a කියන්නේ 60යි. a කියන්නේ 60 ධන d සමානයි දෙක වැඩි කිරීම 45යි. එතකොට 60 ධන d සමානයි 45 දෙකක් 90යි. එතකොට 60 එහා පැත්තට ගන්න 90න් 60ක් ගියාම 30යි නේ. d සමානයි එහෙනම් 30යි කියලා එනවා. ඕන්න එහෙනම් d හොයාගත්තා. d හොයාගත්තා. d සමානයි 30යි. a දන්නවා 60යි. එතකොට d දන්නවා 30යි. එහෙනම් දැන් මට සමීකරණය දාගන්න පුළුවන්. අවම අපගමන අවස්ථාවට මම දානවා මේ ටික මකන්න. අවම අපගමන අවස්ථාවේදී n සමානයි sin a ධන d බෙදීම 2 බෙදීම sin එතරම් sin i බෙදීම sin r එන්නේ. ඒකෙන් තමයි sin i වලින් මෙතන ගත්ත හැකින්නේ 2i නේ. එකත් මම හදලම ලියන්න. වර්තනාංකය n සමානයි sin i බෙදීම sin r නේ. sin
i හොයාගත්ත හැකි අපට මෙන්න මේකෙන් එතකොට a දාන්න d සමානයි i දෙකයි නේ දෙකයි i එතකොට i සමානයි a ධන d බෙදීම 2යි. එතකොට r වෙනුවට දාත හැකි a ධන d බෙදීම 2 මෙතෙන්. sin i වෙනුවට මම මෙතෙන්ට දානවා a ධන d බෙදීම 2 r මේ r කියන්නේ r1 ධන r2 නේ a සමානයි. එහෙනම් a සමානයි 2r. එතකොට එහෙනම් r සමානයි a බෙදීම 2යි. r වෙනුවට දානවා a බෙදීම 2යි. රයිට්. එතකොට දැන් අපි ඔක්කොම හොයාගෙන තියෙන්නේ a කියන්නේ කීයද 60යි. දාන්න d කියන්නේ 30යි. 60 දාන්න 30 බෙදීම 2 sin නේ. sin සමානයි sin a කියන්නේ කීයද 60යි. 60 බෙදීම 2යි. බලන්න 60යි 30යි 90යි 90 බෙදීම 2යි කියන 45. එතකොට එන්නේ sin 45 බෙදීම sin 30 නේ. sin 30 sin 45 කියන්නේ 1ට මූල 2යි නේ. එතකොට මෙතන දාත හැකි 1ට මූල 2 බෙදීම sin 30යි කියන්නේ භාගයයි. එතකොට බලන්න මූල 2 යට වෙනවා 2 උඩට යනවා. එතකොට ඉන්නේ 2 බෙදීම මූල 2යි එන්නේ. බලන්න 2 බෙදීම මූල 2 කියලා උත්තරයක් මේකේ නැහැ. හැබැයි මූල 2 කියලා තියෙනවා. 2 බෙදීම මූල 2 කියන්නේ මූල 2ම තමයි. කොහොමද එහෙම වෙන්නේ? හරි. මේ බලන්නකො. මම මේක මූල 2කින් වැඩි කරනවා. එතන උඩත් මූල 2කින් වැඩි කරනවා. මූල 2යි මූල 2යි වැඩි කරාම 2යිනේ. එතකොට උඩ ඉතුරු වෙන 2යි මූල 2 යට ඉතුරු වෙන 2 දෙකට 2 කැපිලා ගියාම මූල 2 විතර ඉතුරු වෙනවා. රයිට්. එහෙනම් 2 බෙදීම මූල 2 කියන්නේ මූල 2ම තමයි. මූල 2ම තමයි. ඒතර මූල 2 කියලා උත්තරයක් තියෙනවා. උත්තරේ 4. මොන පළවෙනි ප්‍රශ්න 5 දැම්මා. වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා ඊළඟ තව වෙනම දාන්නම් ආයෙත් ඊතර ප්‍රශ්න ටික.